හෙල්ලෝ ළමයි කොහොමද ඔයාලට? හැමෝම සතුටින් සනිපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් හුඟ කාලයකට පස්සේ චූටි කෑමක් හදමු. මේක quick and easy lava cake recipe එකක්. කැමති අය try කරලා comment එකක් දාන්න. හරි මුලින්ම chocolate උයි butter උයි melt කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ වගේ කෑම හදනකොට මේ මික්සර් එකෙන් පොඩ්ඩක් කාලා රහ බැලුවේ නැත්නම් වැඩකුත් නැහැ. ඊට පස්සේ බිත්තර තුනක් අරගෙන කඩලා බෝල් එකකට දාලා හොඳට බීට් කරගන්න ඕනේ. නැත්නම් විස් කරගන්න. ටිකක් පෙනේනකන් විස් කරාට පස්සේ සීනි හැඳි දෙකක්, මේස හැඳි දෙකක් එකතු කරගෙන ඒකත් හොඳට විස් කරගන්නවා. එහෙම නැත්නම් බීට් කරගන්නවා. ඊට පස්සේ පිටි මේස හැඳි දෙකක් එකතු කරගෙන ඒකත් හොඳට බීට් කරගෙන අන්තිමේට අර චොක්ලට් බටර් මික්ස්චර් එක කලින් හදාගත්ත බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. දැන් තියෙන ළමයි ඇඟේ තියෙන සියලුම වීර්ය දාලා හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ වැනිලා ටිකකුත් ඇඩ් කරගන්න ඕනේ. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔන්න වැඩේ ඉවරයි. අවසානයේදී තියෙන්නේ බේක් කරගන්න ලයිනස් වලට හරි මෙන්න මේ වගේ මක් වලට හරි දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් බේක් කරගන්න. විනාඩි 10න් එහා පොඩ්ඩක්වත් තියන්න එපා. එහෙම නැති වුණත් අර ලාව ගතිය නැති වෙනවා. විනාඩි 10ක් හරියටම ටයිමින් තියලා බේක් කරගන්න. මෙන්න තියෙනවා ළමයි ෆයිනල් රිසල්ට් එක. මේක දැක්කම ඉතින් දැනුත් කටට කෙලවුණනවා. ලංකාවෙන් පිටේ ඉන්න අයට පීට්සා හට් එකේ ලව කේක් ක්‍රේවින් එකක් වගේ ආවොත් මෙන්න මේක හදලා බලන්න. අදට ගිහින් එන්නම්. බයි බයි. නෑ. චාෝ.